වුණාම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට කොල්ලෝ පිරිමි පොඩ්ඩක් ඒගොල්ලෝ උපතින්ම පොඩ්ඩක් අර ප්‍රචණ්ඩත්වය තියෙනවනේ ඇගේ නේ. එතකොට ඒ හින්දා ඒ ගැටලුකාරී තත්ත්වය ඒ ගැටලුව විසඳ ගන්න නීතිමය පියවරක් ගන්නෙත් නැතුව නීතියට පිටින් ගිහිල්ලා පියවරක් ගන්නෙත් නැතුව ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන් මාධ්‍යයක් තමයි මේ ඩිස්රැප් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඒ ගැටලුව විසඳ ගන්න අපි නීතිමය විදිහට කටයුතු කරන්නෙත් නැහැ සහ නීතියට පිටින් කටයුතු කරන්නෙත් නැහැ. මේ සෙල්ලම ඇතුලේ රැප් ගේම් එක ඇතුලේ වචන වලින් මේක විසඳ ගන්නවා. එතකොට ඒ කියන්නේ පළවෙනි දේ තමයි මේ වෛරය කියන එක මේක ඇතුලේ තියෙන්න බෑ. ඒ කියන්නේ ඩිස්රැප් එකක් තියෙන්නේ මේ වෛරය පිරිමහ ගන්න නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ ඩිස්රැප් එකක් තියෙන්නේ ඔයාලට මොකක් හරි කාත් එක්ක හරි මොකක් හරි ඒ කියන්නේ එහෙම තියෙනවා නම් ඒක මේ බැලලා ඒක පිරිමහ ගැනීම ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. හරිද? ඒක කරන්න පුළුවන් පාරදී. ඔයාලට වෛරය පිරිමහ ඒ කියන්නේ මේ රැප් කලාව ඇතුළට මේ ගේම් එක ඇතුළට වෛරය ගේන්නේ නැහැ. වෛරය පිරිමහ ගන්න පාරදී. ගේම් එක ඇතුළට ගේන්නේ කම්පිටිෂන් එක. හරිද? එතකොට ඒ ඩිස්රැප් එකේ තියෙන්න ඕන යම් දේවල් ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ ඩිස්රැප් එක වර්ගයක් තියෙනවා. හරිද? එතකොට ඩිස්රැප් වර්ග තියෙනවා, ඩිරෙක්ට් ඩිස් තියෙනවා. එතකොට ඒ ඩිරෙක්ට් ඩිස් එක රිප්ලයි ඩිස් එකක් තියෙනවා. සබ්ලිමිනල් ඩිස් තියෙනවා. එතකොට ඒ වගේ ක්‍රූ එකකින් ක්‍රූ එකකට ගහන්න පුළුවන් ඩිස් තියෙනවා. ඒ කියන්නේ ඒ තියෙන ප්‍රශ්නේ ප්‍රජාවක් ඉස්සරහට ගෙනල්ලා ලිරිකල් කම්බැට් එකක් කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ වචන කඩුවක් විදිහට පාවිච්චි කරලා බැටල් එකක්, යුද්ධයක්. ඒක තමයි මෙතන වෙන්නේ. හරිද? එතකොට මම හිතුවා දැන්